வெல்கம், வணக்கம், இஸ்லாம் மலிக்கும். සිංහල දෙමළ මුස්ලිම් බර්ගර් මැලේ ජනතාවගෙන් අවසරයි. පූජනීය මහා සංඝරත්නයෙන් ඒ වගේම කතෝලික පූජකවරුන්ගෙන් සියලු දෙනාගෙන් අවසරයි. මම සජිත් ප්‍රේමදාස නිර්මාණය කළ පුතා ජගත් ධම්මික ශ්‍රී ලංකාවේ සහ ගෝලීය දේශපාලන සැලසුම් අඳින නායකයා. මම අද මේ රැඳී සිටින්නේ වෙලන් ගහවල අමුණ අසබඩ. අද මම කතා කරන මාතෘකාව පුනරුත්පත්තිය පිළිබඳව. පුනරුත්පත්තිය පිළිබඳව තමයි අද මම මාතෘකා කරගත්තේ. ඇත්තටම අපේ විශ්වාස කරන්නේ පමණක් බෞද්ධ දර්ශනය අනුව පුනරුත්පත්තිය විශ්වාස කරනවා. වෙනත් ආගම්වල පුනරුත්පත්තිය පිළිබඳව පිළිගැනීමක් නැහැ. නමුත් පුනරුත්පත්තිය කියන සිද්ධාන්තය සත්‍ය සිද්ධියක්. පුනරුත්පත්තිය පිළිබඳව අපි කතා කරනකොට සමහර ආගම්වල නැතත් විද්‍යාවෙන් ඔප්පු වෙලා තියෙනවා පුනරුත්පත්තිය සත්‍ය බව. ඒකත් එක්ක ප්‍රකාශ කරන්න තියෙනවා පුනරුත්පත්තිය කියන පුනරුත්පත්තිය නැවත ඉපදීමක් තියෙනවා. සමහර විට මනුස්ස ලෝකයේ සිටින සියලු දෙනා ඉපදීමක් සිදුවන්නේ සියලු දෙනා සියලු දෙනාම ඉපදීමක් සිදු වෙනවා. නමුත් සමහර විට මනුස්සාත්මයක් ලබන්නේ බොහොම කලාතුරකින් වෙන්න පුළුවන්. සමහර විට ඒකත් ප්‍රකාශ කරන්න ඕන. ඒ වගේම පුනරුත්පත්තිය නැවත ඉපදීම සමහර අයට මතකයක් නැහැ. මොකද ඒ අයට මතකය නැත්තේ මතකයක් නැති සිද්ධියක් තියෙනවා. මොකද පුනරුත්පත්තිය පිළිබඳව මිනිස්සෙක් වුණොත් දහස් ගානකට එක මිනිස්සෙකුට තමයි ඔක මතකය තියෙන්නේ. සමහර අයට මතකයක් නැහැ මේ සම්බන්ධව. ඒ නිසා අපිට
අපිට මේ පුනරුත්පත්තිය පිළිබඳව පමණක් අය විශ්වාස කරන්නේ නැහැ. පමණක් අය විශ්වාස කරනවා. ඒ විශ්වාස කිරීම දී පුනරුත්පත්තිය පිළිබඳව කියනවා නම් පුනරුත්පත්තිය තුළින් හටගන්න පුනරුත්පත්තිය නැවත මිනිස්සෙක් වෙලා සතෙක් වුණොත් ඒ පිළිබඳව අපිට කියන්න බෑ. එහෙම නැතුව මේ කියන්නේ නැවත ඉපදීම මිනිස්සෙක් වෙලා උනොත් සමහර අයට දහස් ගානකට එක් අයෙකුට දෙන්නෙක්ට මේක කියා ගන්න පුළුවන්. ඒ නිසා සමහර අයට පුනරුත්පත්තිය පිළිබඳව මතකයක් නැහැ. ඒකත් එක්ක තමුන්නාසලට කියන්න ඕන සමහර අයට පුනරුත්පත්තිය පිළිබඳව මතකය ආවර්ජනය වෙන අය ඉන්නවා. එහෙම වුණොත් සමහර විට මොකද අපි මේ ලෝකයේදී ඉගෙන ගන්නව වගේම මේ ලෝකෙදින් පසුවත් අපි පුනරුද්දය කියන්නේ ගියාත්මය සිද්ධීන් අපිට මතක් වෙනවා. ඒ මතක් වෙනකොට ඒකෙන් අපිට වාසියක් ගන්න පුළුවන් කියලා මම විශ්වාස කරනවා. මොකද එහෙම සිද්ධියක් මගේ ජීවිතේ මට අත්දැකීමක් තියෙනවා. මට පුනර්භවයක් තියෙනවා. ඒ පුනර්භවයේ සියලුම සිදුවීම් සමහර අවස්ථාවලදී මට මතකයට නැගෙනවා. ඒ නිසා මගේ සමහර දේශපාලන වැඩවලදී මට නැවත සමහර වැඩවලදී මට එය උපයෝගී කරගෙන ගොඩක් වැඩ කටයුතු ටිකක් කරගැනීමේ හැකියාව තියෙනවා. ඒ නිසා මම ප්‍රාදේශ සභා අම්බලන්තොට ප්‍රාසභා 2025 මැතිවරණයේදී ඉල්ලන්න 2025 මැතිවරණයේදී මම තරඟ කරා. ඒ සෑම අවස්ථාවකදී මම සංවර්ධන කටයුතු කරනකොට මට පුනර්භවය පිළිබඳව සිද්ධි මතක් වීමත් එක්ක මට මගේ ජීවිතේ පහසු වෙලා තියෙනවා සංවර්ධන කටයුතු වැඩ කරන්න ඒ හැකියාව මට ලැබිලා තියෙනවා. ඒ නිසා ඒක තමයි මම කිව්වේ පුනර්භවය ඒ යම් සිද්ධි මතක් වීම මට වාසිදායක තත්ත්වයක් තියෙනවා. ඒ නිසා ඒක තුලින් ටික ජනතාවටත් ඒකේ වාසිය මම අරන් දෙන්න සූදානම් කියලා මම තමුන්නාන්සලට කියනවා. අනිත් එක පුනර්භවය වගේම මේ ලෝකේදී ඉගෙන ගන්න දේවල් ගොඩක් තියෙනවා. ඊට පස්සේ ඒ වගේම බුද්ධිය කියන දේ ගොඩක් දුරට බුද්ධිය කියන දේ ගොඩක් දුරට එන්නේ ඥාන ඔස්සේ. ඒකෙදි විශේෂයෙන් කියන්න ඕන අධ්‍යාපනයට වඩා බුද්ධිය අපේ ජීවිතයේ අධ්‍යාපනයත් සමගම බුද්ධිය අපිට අවශ්‍යයි.
ඒක තුලින් ඒක තුලින් අපි තමුන්නාසයට පැහැදිලි කරලා දෙන්න පුළුවන් බුද්ධිය වගේම මේ පුනරුත්පත්ති සිදුවීම එක්ක අපට ලෝකේ විශාල කාර්යයක් කිරීමට පුනර්භවයේ යම් දැනුම තියෙනවා නම් අපට ඒක වාසියක් කරගන්න කියා සිටිමින් පුනරුත්පත්තිය පිළිබඳව මොනව හෝ දෙයක් දැනගැනීමට ඔබට තියෙනම් මාව අමතන්න මගේ නම්බරය 071 121 70 51 මගේ ලිපිනය රම්බේහාර කෞතුකාගාර ඉදිරිපිට උඩරට මාමඩල අම්බලන්තොට එවනම් නැවත හමු වෙන තෙක් ඔබට බොහොමත් ස්තුතියි